ආයිබෝවන් කොහොමද ඔයාලට මේ මම ගිහින මුල්ම ව්ලොග් එක. අද මාත් එක්ක යමු පාස්පෝර්ට් රිනිව් කරන්න. මොකද මගේ පාස්පෝර්ට් එක ඊළඟ අවුරුද්දේ එක්ස්පයර් වෙනවා. ඉතින් ඊට කලින් මම හිතුවා මගේ එක මෙහෙදින් රිනිව් කරන්න ඕනේ කියලා. මම මේ දාන්න යන්නේ එහෙට යන්න ඕන විදිය, කියන්නේ හයි කමිෂන් එකට කොහොමද යන්න ඕනේ කියන රූට් එක. ඉතින් මට නම් මුලින්ම බස් එකෙත් ගිහිල්ලා ඊළඟට ට්‍රේන් එකේ එහෙම නැත්නම් අන්ඩර්ග්‍රවුන්ඩ් එකෙත් යන්න ඕනා. මම මේකේ පාර්ට් 2 එකක් ගේනවා කොහොමද ඔයාලට අවශ්‍ය ලියකියවිලි එහෙම ගැන මේ අවබෝධයක් ලබා දෙන්න. මම මේ ගමන යන්න හිතන්න ලේසිම විදිහ තමයි බේකර් ස්ට්‍රීට් එකට ගිහිල්ලා එතනින් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ යන්න ඕනේ පැඩින්ග්ටන් ස්ටේෂන් එකට. ඒකට මම හිතන්නේ බේකර් ස්ට්‍රීට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ බේකර්ලූ ලයින් එක ගන්න ඕනේ. ඉතින් අන්ඩර්ග්‍රවුන්ඩ් එකට ආවනම් ඔයගලන්ට ඉතාමත් අඩු වියදමකින් මේ ගමන ගිහින් එන්න පුළුවන්. මොකද ඕවර්ග්‍රවුන්ඩ් යනවා නම් ලොකු වියදමක් යනවා ට්‍රේන් ටිකට් වලට. ඉතින් බේකර් ස්ට්‍රීට් ගම ඔයාලා දන්නවනේ ෂර්ලොක් හෝම්ස් කතාව ගැන. ඉතින් මට පුළුවන් වුණා ඒ කතාවේ තිබ ෂර්ලොක් හෝම්ස්, එතකොට මට අදාළ සමහර සිද්ධි තියෙන මෙන්න මේ වගේ දේවල් වගේක් ඒ යන අතරේ දැක ගන්න ෂර්ලොක් හෝම්ස් ගැන. ඉතින් බේකර් ස්ට්‍රීට් කොහොම ප්‍රසිද්ධ තැනක්. මේක මම හිතන්නේ මම යන 3 වෙනි වතාව මේ පැත්තට. ඉතින් ලන්ඩන් මෙල්බෝර්න් ගිහිල්ලත් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට අන්ඩර්ග්‍රවුන්ඩ් යනවා නම් ඒකත් එහෙම යන්න පුළුවන්. මෙට්‍රොපොලිටන් ලයින් හරි වෙන ඕන තැනකින් කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් මෙතනින් ගිහිල්ලා මට පහළට යන්න වුණා. ඊට පස්සේ එතනින් බේකර්ලූ ලයින් එක අරගෙන මම පැඩින්ග්ටන් ස්ටේෂන් එකට ගියා. මේ තියෙන ඉතින් අර ෂර්ලොක් හෝම්ස් ගැන තිබ්බ දේවල්. ඉතින් තව විශේෂත්වයක් තමයි ඔයාලට මේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට යනවා නම් මුලින්ම අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. ඉතින් යනවා නම් මං හිතන්නේ ඔයගොල්ලෝ උදේම ගියොත් ඒක අරින්නේ 9ට. ඉතින් 9 වෙදී එතන හිටියොත් ඒගොල්ලෝ ඒ අපොයින්ට්මන්ට් එක වෙලාවට කලින් ගියත් අපි එතන හිටියා නම් ප්‍රසන්ට් කරලා තිබ්බනම් ඒගොල්ලෝ කලින් ගන්නවා. ඉතින් ගොඩක් තිබ්බා නෙගටිව් රිවිව්ස් මේ ශ්‍රී ලංකන් හයි කමිෂන් එක ගැන. හැබැයි මට නම් කියන්න තියෙන්නේ පොසිටිව් දෙයක් ඒගොල්ලෝ ගැන. මොකද ඒගොල්ලෝ ගොඩාක් ඉක්මනට මගේ වැඩ ටික කරලා දුන්නා. ඒ වගේම තමයි යාළගේ සුහදශීලීත්වය වුණත් මම හිතන්නේ මට නම් එහෙම අවුලක් දැක්ුවේ නෑ. අපි හරියට ඩොකියුමන්ට්ස් ටික අරගෙන හරි වෙලාවට ගියා නම් මොකද ඒක එක වෙද්දි වහනවා. ඉතින් මම කලින් ගියා. කලින් ගිහිල්ලා ඉන්නකොට සම වෙලාවට අහනවා ඇප්ලිකේෂන් බෝම්ස් බාර දෙන්න ආපු කට්ටිය ඉන්නවද? එහෙම කිව්වහම අපිට එතන ප්‍රසන්ට් කරාම ඒගොල්ලෝ අපේ වැඩේ කරලා දුන්නා. ගොඩාක් අය ඇවිල්ලා හිටියා අඩුපාඩු දෙක. ඉතින් ඒගොල්ලන්ට නැවත නැවත ගිහිල්ලා ඒවා සකස් කරගෙන ආයෙත් එන්න වුණා. ඒ හින්දා තමයි මම හිතන්නේ රිවිව්ස් වල ප්‍රශ්න තිබ්බේ. හැබැයි ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික හරියට ෆිල් කරගෙන ඒ අදාළ දේවල් හරියට ඒ ස්ටෙප්ස් ටික පිළිපැද්දනම් ඒගොල්ලෝ ඉක්මනට ඒගොල්ලන්ටත් ලේසියි අපිටත් ලේසියි. මොකද ඉක්මනට ඒක කරගන්න ඒගොල්ලන්ට එක පහසු වුණා. ඉතින් මම මගේ අපොයින්ට්මන්ට් එක තිබ්බේ 12:10ට විතර. මම ගියා 11:10 වගේ වෙද්දි එතනට ගියා. මොකද මම තනින් ගිය හින්දා. එතකොට ඒගොල්ලෝ ඇප්ලිකේෂන් ෆෝම්ස් බාර දෙන්න ඉන්න අය. ඊට පස්සේ මං ගියාම මගේ ඔක්කොම ෆෝම්ස් ටික පිළිවෙලට ඒගොල්ලන් තිබ්බ ලිස්ට් එක අනුව තිබ්බ හින්දා ඉක්මනට ඒ ටික අරගෙන ඒගොල්ලෝ සමහර ඒවා මට මං ඊළඟ වීඩියෝ එකදී එක දාන්නම්. ඒ ඩොකියුමන්ට් එක මට ෆොටෝකොපි කරගන්න බැරුණා. ඒ වුණාට ඒගොල්ලෝ ඇතුලින් ගිහිල්ලා ෆොටෝකොපි කරගෙන ඒකත් අරගෙන ඊට පස්සේ ඒවා හරි චෙක් කරලා බලලා ඔක්කොම ගානට කරලා දුන්නා. ඉතින් මෙයාවත් මම දැක්කා එහෙදි. තේ බොන කෙනෙක්. ඊට පස්සේ මේ වගේ පොඩි ෂොප්ස් තියෙනවා. මෙන්න මේ ෂොප් එක ඊළඟට එන වීඩියෝ එකේ මම දාන්නම්. ඒකේ තිබ්බා ලස්සන කොරියන් ඔක්කොම ඕන කරන දේවල්. බලන්නකො කොරියන් ෂොප් එකක්. ඒක අපි අර කතාවල දකින
ඔක්කොම චව්මෙන් හදන ඒවා ළඟට සෝස් ජාති මේ ටෝෆු මේ යන්නේ ඔක්කොම අර කොරියන් හරි ජපනීස් හරි මගේ හිතුවේ කොරියන් කියලා රාමෙන් ඊළඟට මෙන්න මේ වගේ කරි පේස් ඔය වගේවා තිබ්බා හරි ලස්සනයි අනිත් එක තමයි ඒ හරි ක්වොලිටි කියලා පෙවුණා ටිකක් ගණන් ඒ වුණාට කොරියන් වලින් කොරියාවෙන්ම ගෙනාපු දේවා කිම්චි වගේ අර අපි දැක්කලා තිබ්බට ගන්න පුළුවන් ඔන්න තියෙනවා ගියොත් බලන්න පුළුවන් පැඩින්ග්ටන් ස්ටේෂන් එකේ මෙන්න බලන්නකෝ එන්න ලොකු නූඩල්ස් කලෙක්ෂන් එකක් මේගොල්ලෝ ගාව තියෙනවා අර බුල්ඩක් කියලා තියෙන්නේ මම හරියට මේක ප්‍රනවුන්ස් කරන්න දන්නේ නැහැ. ඉතින් බලන්න මේ ෂෝක් කඩයක් ගියොත් බලන්න ඉන්න කොනේම තියෙන්නේ අර මම පෙන්නුව අර තේකක් බිබී ඉන්න ස්ටැචු එක පහු කරන් ඉස්සරහට යනකොට දකුණට පැත්තේ මේ බලන්න බබල් ටී එක ජාතියේ ඔය හදන රෙසිපි එකත් එක්කම අපිට ගන්න දාලා තිබ්බා. ඉතින් මේ මට ගන්න ඕන වුණා මුත් පරක් වෙයි කියලා මං ගියා. මේ බලන්න ඉස්සෝ දැල්ලෝ තව එක ජාති මස් වර්ග ඒවත් තිබ්බා ෆ්‍රෝසන් අයිටම්ස් වල. ඉතින් මම මේ පැඩින්ග්ටන් ස්ටේෂන් එකෙන් එළියට එන ගමන් බලන්න ඒක ලස්සන සැරසිල්ලක් කරලා තිබ්බා. මේ තියෙන්නේ පැඩින්ග්ටන් ස්ටේෂන් එක. එදා නම් ගොඩක් ක්‍රවුඩ් එකක් හිටියා. මම හිතන්නේ නිතරම බිසි එක. ඉතින් ඊළඟට නෝෆ්ලොක්ස් කෑ කියලා එකක් තිබ්බා. ඒක මේ සමනල්ලුගේ මොකක් හරි එකක්. ඒකේ පැඩින්ග්ටන් බෙයා කෙනෙක් එක්ක පොඩි ස්ටැචු එකක් තිබ්බා. මම දැක ගොඩක් කට්ටිය ෆොටෝස් ගන්නවා. මම වෙනම වීඩියෝ එකක් එකටත් දාන්න. මේ තියෙන්නේ අපි ගිය පාර. මෙහෙම ඊට පස්සේ දිගටම ගියාම මෙන්න මේ තියෙන දොර එතනින් ඇතුළට තමයි යන්න ඕන. ඔක හොයාගන්න අමාරුයි. Google Map එකෙන් සර්ච් කරාම එතනින් යන්න තියෙනවා. ඉතින් බය වෙන්න එපා. එතනින් ඇතුළට ගිය ගමන් මෙන්න මේ වගේ ඒරියා එකකට යනවා. මම වැරදිලා ටිකක් දුර ගියා. මොකද හොයාගන්න අමාරුයි. ටිකක් උඩ දකුණු අත පැත්තේ දැන් මෙහෙම යනකොට දකුණු අත පැත්තේ තමයි වම් අත පැත්තේ තමයි තියෙන්නේ. වම් අත පැත්තේ කොඩියක් එක තියෙනවා. මෙන්න මේ වගේ බලන්න කවුන්සිල් අංශය කියලා ගහලා බෝඩ් එකක් තියෙනවා. ඒක එච්චර පේන්නේ නැහැ. අලුත් ළඟටම ගියාම තමයි පේන්නේ දාන පිවිසුම කියලා. මේක ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම මේකේ ෆොටෝ එකක් එක්ක ගත්තා. ඉතින් මෙතනින් ඇතුළට යන්න පොඩි පඩි පෙළක් තියෙනවා. ඉතින් එතන පොඩ්ඩක් ඉඩ පාස්කම් අඩුයි. නමුත් එක ඔෆිස් එකක් විදිහට මේන්ටේන් කරන් ගිහින් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ ඒක ඇතුලේ මම හිතන්නේ මොනවා හරි අදාළාංශ තියෙන තැනක් වෙන්න ඕනේ. ලොකු බිල්ඩින් එකක්. ඉතින් අර අපිට පේන්න තියෙන්නේ අර පොඩි රූම් එකක් වගේ තැනක්. ඔන්න ඔතනින් පොඩ්ඩක් පහළට යන්න ගියාම තියෙනවා පඩි පෙළක්. ඉතින් එහාට තමයි ඔෆිස් එක තියෙන්නේ. ඉතින් එහාට මට ඇක්සස් තිබ්බේ නැහැ වීඩියෝස් ගන්න. ඊට පස්සේ අපේ ඔක්කොම ඩොකියුමන්ට්ස් අපි පිළිවෙලකට හදාගෙන ගියා නම් ඒ වගේ ෆොටෝකොපිත් එක්ක එතන තිබ්බා ෆොටෝස් ගන්න තැනකුත් අපිට ඕන නම් ඉතින් ගන්න තිබ්බා. නමුත් අපි අරන් ගියා නම් අපිට ඒක ලේසි. දැන් මේ තියෙන්නේ අපි මම ආයි එළියට ආවහම ගත්ත වීඩියෝ එකක්. හොඳට බලන්න. ඒකේ දකුණු අත පැත්තේ අර කොඩියක් තියෙනවා. ඉතින් මට සතුටුත් හිතුණා ලංකාවේ කොඩිය දැක්කහම. ඔන්න ඕකෙන් තමයි අඳුරගන්න පුළුවන් කවුන්සිල් කාර්යය. එතන ඉස්සරහම වම් පැත්තේ බලන්න ඕනේ මෙන්න මේ දොර. අර මං ඉස්සෙල්ලා පෙන්නපු දොර එළියට එන්නේ මෙතනින්. ඉතින් මං එතනින් ඇතුළට යනකම් ඔයගලන්ට දැම්මා. මොකද කොහොමත් ලන්ඩන් වල අපි වාහනේ නෙමෙයි යන්නේ. මේ ගොඩක් වෙලාවට අන්ඩර්ග්‍රවුන්ඩ් හරි ඕවර්ග්‍රවුන්ඩ්. ඉතින් මෙන්න මේ වගේ තැනක් හොයාගන්න අමාරුයි කියලා හිතලා මං එතන ටිකටම වීඩියෝ කරගෙන ආවා. මේ වගේ පොඩි කොරිඩෝ එකක්. ඉතින් එතනින් ඉස්සරහට යන්න ඕනේ. එතන ඉස්සරහට ගියාම එක හොටෙල්ස් වගේ තිබ්බා. මං හිතන්නේ ගොඩ කට්ටිය ඇවිල්ලා නවතින්නේ මේ වගේ හොටෙල්ස් වල. ඉතින් ඒ දිගටම තිබ්බේ එක ටුවරිස්ට්ලා එන හොටෙල්ස්. ගොඩක් වෙන විදේශික ජාතිකයෝ ඒ පාරවල් වල ඉන්නවත් මම දැක්කා. ඉතින් ඔයාලට කන්න මොනවා හරි ගන්න ඕන නම් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඒ වටේට කෑම තියෙන ස්ටෝල්ස් තිබ්බා. සේන්ස්බරිස් තිබ්බා. ඒ වගේ තැන් වලින් ගන්නත් පුළුවන්. ඉතින් මේ
එන විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට දාන්නේ. ඉතින් මං හිතන ඔයගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා. මං ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම් කොහොමද අවශ්‍ය ඩොකියුමන්ට්ස් ලෑස්ති කරගන්නේ. සහ මං ඇත්තටම ගොඩ වීඩියෝස් බලලා මේක ගත්තා. ඉතින් ඒගොල්ලන්ගේ වීඩියෝස් වලට thank you කියනවා. ඉතින් මේතින් පැඩින්සන් ස්ටේෂන් එක හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ පාර හොයාගෙන එතෙන්ට යන විදිය දැන් දන්නවා. ඊට පස්සේ මම part 2 එකෙන් එන්නම් කොහොමද තවත් ඉස්සරහට කොහොමද යන්නේ කියලා.